හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඉතින් මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න මම අද හදන්න යන්නේ රසම රස නූඩල්ස් එකක්. මම මගේ නූඩල්ස් එකට අද එකතු කරගන්නේ කැරට්, බෝන්චි සහ ගෝවා එළවලු විදිහට. ඉතින් ඔයාලට කැමති එළවලුවක් මේකට එකතු කරගන්න පුළුවන්. මම ලුණු ගෙඩියක් සහ සුදු ලුණු බික් කිහිපයකුත් එකතු කරගන්නවා. මේ විදිහට චූටි කෑලි වලට කපලා මම මුලින්ම පැත්තකින් අරන් තියාගත්තා. ඉතින් මම අද චිකන් දාන්නේ නැහැ. මම මේ ගන්න ඉස්සෝ වලින් කොටසක් තමයි ඇඩ් කරගන්නේ. ඉතින් මම මේ ඉස්සෝ ටික චූටි කෑලි වලට කපලා තමයි එකතු කරගන්නේ. ඔයාට කැමති මස් ජාතියක් එහෙම නැත්නම් ඉස්සෝ මේ වගේ ඕනම දෙයක් ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඊට අමතරව සොසේජස් උත් ඇඩ් කරගන්නවා. මම දැන් මේ ඉස්සෝ ටිකයි සොසේජස් උයි වෙනම තෙල් නැතුව ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් දාලා ඒකට සුදු ලුණු ෆ්‍රයි කරගෙන මේ සෝස් එකත් ඇඩ් කරගෙන මගේ ভেජිටබල්ස් ටික ඇඩ් කරලා මික්ස් කරගන්නවා. මේ වෙලාවේ තමයි මම මගේ නූඩල්ස් එක තැම්බෙන්න දාන්නේ. මොකද මේ නූඩල්ස් එක හරියම ඉක්මනට තැම්බෙනවා. චූටි වෙලාවයි යන්නේ තැම්බෙන්න. මම මගේ නූඩල්ස් එකට එකතු කරගන්නවා කෑලි මිරිස් සරබෙන්න. ඊට පස්සේ බිත්තර 3ක් එකතු කරගෙන මික්ස් කරගන්නවා. අන්තිමටම මම කලින් බැදලා තියාගත්ත සොසේජස් සහ ඉස්සෝ ටික එකතු කරගෙන මික්ස් කරලා මගේ තැම්බුණු නූඩල්ස් ටික එකතු කරගන්නවා. ඉතින් මම කලයක එන්න සොයා සෝස් ටිකක් එකතු කරගන්නවා. අන්තිමටම ලුණු කොළ ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි මගේ නූඩල්ස් එක තියෙන්නේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. තකන් හැමෝටම bye bye, love you.